රාජ්‍යයන් නවයකට මේ උතුම් පුණ්‍ය භූමිය ඇතුළුව තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කරද්දී ධර්මදූත මෙහෙවරේ යොදවද්දී අද ලාංකිකයින් විදිහට බොදුනුවන් විදිහට අපට හැකියාවක් ලැබිලා තිබෙන්නේ ඇමරිකාව වැනි බටහිර රටවලට යුරෝපාකරයට ලොව පුරා මේ තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මය මෙලෙස ප්‍රචාරය කරන්නට. අද මේ බෝ අංකුරය ඇමරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ ගෞරවනීය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේගේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයට වැඩම කරවන්නේ බෝ අංකුරයක්ම පමණක් නොවේ. තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මය ලෝපුරා ප්‍රචාරය කිරීමක්, ලෝකයට විවෘත කිරීමක්, ඒ පස්සික වූ දහමක් ලෙස, විශ්වීය දහමක් ලෙස මේ උතුම් දහම දකින්නට අවස්ථාව උදා කර දීමක්. මේ සාම පාද යාත්‍රාව එහි සුවිශේෂ ඓතිහාසික අවස්ථාවක් වන්නේ ඒ නිසාවෙන්ම තමයි. ඉතින් උත්තම ජයශ්‍රීමා බෝ හාමුදුරුවන්ගේ මහමළුවේ මේ උතුම් සත්කාර